good morning අයබෝවන්. ඉතින් වෙනස් විදිහේ සංචාරයක් අද පටන් ගන්න යන්නේ. මම දැන් ඉන්නේ මාතලේ ටවුන් එකේ ඉඳලා උකුවෙල පැත්ත පාස් කරලා ඇල්කඩුව පැත්තට යන ගමන්. ඉතින් අද වෙනස්ම විදිහේ සංචාරයක් වෙනස්ම විදිහේ ගමනාන්තයක් හොයාගෙන තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ හරිය ඉතාමත් වෙහිබර කාලගුණයක් තියෙන්නේ. මොකද මේ දවස්වල වැස්සත් එක්ක. ඉතින් අද මගෙත් එක්ක මම ගලුත් ගමන් සමගියා තමයි මයිත් එක්ක අද ගමන යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. ලාවට පොඩි වැස්සක් එක්ක තමයි අද ගමන යන්න වෙලා තියෙන්නේ. දැන් වෙලාව 10ට විතර ඇති උදේ. ගිහිල්ලා බලමු අද මම මේ රූප රචනාවෙන් ඔයාලට මොනවද පෙන්වන්නේ කියලා. මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. උක්කොලේ ඉඳලා ඇල්කඩුව පාස් කරන ඉස්සරහට යන ගමන් පාරේ ඉන්නේ. ඉතින් මේ පාරේ යද්දී මට මාර අමුතු වංගුවක් එක්ක අමුතු විශාල කන්දක් මම දැක්කා. ඇත්තටම ලොකු ගලක්. ඉතින් මම එතන පොඩ්ඩක් නතර වෙන්න පොඩ්ඩක් කල්පනා කරා. මොකද මීට මාස ගානකට කලින් ලංකාවට වෙච්ච ලොකුම ස්වාභාවික විපතේ තවත් ඒ සුම්බුන් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණම මේ කන්ද උඩින් නාය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඒ ගල සම්පූර්ණ නාය ඇවිල්ලා හැබැයි තාම පස් ටික ඉතුරු වෙලා තියෙනවා. ඉතින් පේන ඇති මේ හරිය වෙලා තියෙන කොච්චර ඉවසනය කොච්චර ලොකු දුරට වෙලා තියෙනවද කියලා ඔයාලට. මේ තාම පාරේ යන්න පුළුවන්. ඒ වුණාට මේ හැටි තියෙන පරිසරයත් එක්ක වැස්සත් එක්ක මේ පාරවල් තවත් නායයිද කියලා කියන්න අමාරුයි. ඉතින් තව ඉස්සරහට ගිහිල්ලා බලමු තාම අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් අද මේ දුම්බර මිටියාද දිගේ යන ගමනේ පළවෙනි දියැල්ල බලන්න තමයි මම ආවේ. මේ ළඟට ගිහිල්ලා පෙන්නන්නම් මොකද්ද දියැල්ල කියලා. වැස්සත් එක්ක ආපු නිසා ටිකක් වතුර පාර ටිකක් සැර වෙලා තියෙන්නේ. මම ළඟට ගිහිල්ලා පෙන්නන්න මොකද්ද මම බලන්න ආපු දියැල්ල කියලා. ඉතින් මේන් හුන්නස් ෆෝල්ස් වල ඉතින් වැස්සත් එක්ක ටිකක් අමාරුයි. මොකද ඉතින් වතුර වැඩි වෙනවා කියලා කට්ටිය ටිකට් කවුන්ටරෙන් අපිට කිව්වා. ඉතින් ඒ නිසා ආරක්ෂාව සහිතව තනියෙන් යන නිසා මම මෙතනලා පෙන්නන්නම්. පල්ලට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද හුන්නස් ෆෝල්ස් වල ලක්ෂණ කියලා. හුන්නස් ෆෝල්ස් ඉතින් ඔයාලට දෙන්න පුළුවන් මේ ලක්ෂණ ඉඳ ගන්න. මේ පරිසරයේ ඇවිල්ලා සුන්දරත්වයෙන් ඉඳලා යන්න. ඉතින් ඔයාලට පේන ඇති අද කොච්චර ලස්සන දවසක්ද කියලා. වැස්සත් එක්ක හරි ලස්සන දියැල්ල පේනවා. ඔයාලත් එන්න පරිසරයේ ඉඳලා යන්න. ඉතින් මේ රූප රචනාවේ තවත් ඉස්සරහට මම ප්ලෑන් කරලා තියෙනවා යන්න. බලමු කාල වේලාවත් එක්ක. ඉස්සරහටම නැවිලා ඉන්න. ඉස්සරහට ගිහිල්ලා බලමු තව අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔහමයි හුන්නස් ෆෝල්ස්. ඉතින් ඔයාලා දකින්න ඇති ලස්සන. ඉතින් ඔයාලත් එන්න මේ පරිසරයේ ඉඳලා යන්න. අද මම හිතන්නේ මේ වැස්සත් එක්ක තමයි කට්ටිය අඩු තියෙන්නේ. නැත්නම් යාළුවෝ කියන විදිහට සෑහෙන සෙනගක් මෙතන ඉන්නවා. ඉතින් මේ ගමනේ පළවෙනි ගමනාන්තයේ විදිහට මම තෝරගත්තේ හුන්නස් ෆෝල්ස්. ඊළඟට මම යනවා ගෝමරේ බලා.
මම ආසම කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන ඉඳපු පැත්තක් යන්න බලමු කාල වේලාවත් එක්ක මම උඩරිම try කරනවා මම plan කරගෙන ආපු ටික cover කරන්න ගිහිල්ලා බලමු ඉතින් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් කී පැයක විතර දුරක් යන්න ඕන ආයෙ වත් එකකට ගිහිල්ලා ඉතින් ගෝමරේට යන්න ඕන ගිහිල්ලා බලමු ගෝමරෙත් අපිට හැංගිලා තියෙන ගොඩක් දේවල් තියෙනවා තාමත් බොහොම සුළු පිටිසක් පමණක් ඇස්වලට දැක්ක ගිහිල්ලා බලමු ඉතින් ඇදලා ඉන්න වීඩියෝ එකත් එක්ක ෆෝල්ස් ඉඳලා මම දැන් ආයෙ ගමන පටන් ගන්න ඇස්ති වර්ෂාවකුත් ඇද හැලෙනවා කමක් නැහැ ගමන පටන් ගත්තා ඉවර කරන්නත් ඕන ඉතින් දැන් මම යන ගමන් මට ඇත්තට මම උදේට පොඩි කෑමක් කාලා ඉතින් පොඩි බඩගින්නක් ආවා ඉතින් පොඩි බඩගින්නට මම ඇත්තටම කඩේකින් පොඩි කෑමක් අරගෙන තමයි ආවේ ඉතින් මං එනකොට දැන් හුන්නස් ෆෝල්ස් ඉඳලා පල්ලට එනකොට මෙතන පරණ ක්ලිනික් එකක් ඒ කියන්නේ පරණ හොස්පිටල් එකක් මම දන්නේ නැහැ මේක දැනට ක්‍රියාත්මක වෙනවද කියලා. ඉතින් මේ හරියේ වතුකරයට සම්බන්ධ ජනතාවක් ඉන්න නිසා මේ මම හිතන්නේ පොඩි තිබ්බ ක්ලිනික් එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඇත්තට මේක ගරා වැටලා තියෙන්නේ. මම දන්නේ ඇත්තටම මේක ක්‍රියාත්මක වෙනවද කියලා. හුන්නස්ගිරිය වත්ත මම හිතන්නේ මෙතන පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයක් තමයි තියෙන්නේ සමහර ක්‍රියාත්මක වෙනවා ඇති පොඩි පවුල් ප්‍රමාණයක් ඉන්න නිසා ඉතින් මම පොඩ්ඩක් මෙතන ඉඳලා මං ගෙන ආපු කෑම කාලා ආයෙම පටන් ගන්න කියලා තමයි බැලුවේ හැබැයි මෙතන එච්චර පිරිසිදු නැහැ මොකද සත්තු ටිකක් ලැබලා වගේ මේ හරිය ඇත්තට පරිසරයේ මාර අමුතුම වයිබ් එකක් තියෙන්නේ මට තේරෙන්නේ වැස්ස නිසාද කියලා ගොඩක් රාමු ගස් ඇහෙන්න හැමතැනම වගේ තියෙනවා තේත් තිබුණා ඒත් ලොකුවට අර මධ්‍යම කඳුකරේ තරම් තේ නැහැ ඒ වුණාට මාර වයිබ් එකක් තියෙන අමුතුම සීතලක් තියෙනවා මට හිතෙන්නේ මේ නකල්ස් එතකොට මාතලේ පැත්තට ඒ වයිබ් එක තමයි තියෙන්නේ ඉතින් යාළුවනේ දෙවෙනි ලොකේෂන් එකකට ආවා. එතන දැන් දවස් 12ක් වෙලා තියෙන්නේ. මොකද වැස්සත් එක්ක මගතොට ටිකක් එන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා හිමීට ගමන ආවා. දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ දෙවෙනි ලොකේෂන් එකට. ඉතින් මේ ලොකේෂන් එක ගැන කියනවා නම් ඔක්කොමලා දන්නවා. නකල්ස් කඳුපන්තියෙන් ඇදහැල්න තවත් ලස්සනම දියැලක් තමයි මම මේ බලන්න යන්නේ. ඉතින් ගිහිල්ලා වෙන්නන්න නම් ඇත්තටම මාර ලස්සනයි රස්සත් එක්ක මාර ලස්සනක් මේ දියැල වල තියෙන්නේ. ඉතින් යාළුවනේ නකල්ස් කඳුපන්තියෙන් ඇදහැල්න උළුමග දියැල තමයි මගේ මේ පිටිපස්සේ තියෙන්නේ. ඉතින් උළුමග දියැල කියන්නේ මහවැලි ගඟට එකතු වෙන තවත් ජල පහරක්. ඉතින් මේක කෙලින්ම ගිහලා මහවැලි ගඟට තමයි එකතු වෙන්නේ. ඉතින් පේනවනේ මේකේ තියෙන ලස්සන වතුර මේ දවස්වල ගොඩක් වැඩි වැස්සත් එක්ක මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් එන්න මේ සුන්දරත්වයේ විඳින්න. ඉතින් මේක තමයි මගේ දෙවෙනි දියැල්ල. අද මම යන මෙම සංචාරයේ පළවෙනි එක ඔක්කොටම මතකයි හුන්නස්ගිරිය දියැල්ල. දෙවෙනි එක උළුමග දියැල්ල. තව ඉස්සරහට තියෙනවා මම දැන් යන්නේ මගේ ආසම පැත්ත නකල්ස් කඳුපන්තියේ පටන් ගන්න ගොම්මානිය ගෝමරේ පැත්තට වෙන්න තමයි මම අද යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද මගේ අවසානයේ වෙන්නේ ඇත්තටම ගොම්මානිය හයික් එක. ඉතින් ගොම්මානිය හයික් එකේ පළවෙනි එක තමයි මම මේ හරිය සම්පූර්ණව මේ තියෙන දියැල ටික කවර් කරලා මේ ටික පස්සන බලලා
මම අන්තිමේටම හයික් එක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් බාන් ලස්සන මේ තමයි උඩුගඟ. යාළුවනේ මගේ තුන්වෙනි දියැල්ල හොයාගෙන යන ගමන. ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ ගෝමරේ පැත්තට වෙන්න. ඉතින් මේ නකල්ස් කඳු පන්තියේ මායිම තමයි ගෝමරේ කියන්නේ. මේක ට්‍රැවල් කරන එතකොට පරිසරයේ ඉඳින කට්ටිය ඉන්නවා කියනකම් ඒ කට්ටිය දන්නවා මේ ගෝමරේ නකල්ස් ඒකට මොනවද විදිහට. ඉතින් මේ මං තුන්වෙනි දියැල්ල අද මගේ සංචාරේ ළඟට ගිහිල්ලා කියන්නම් විස්තරේ මොකද්ද දියැල්ල කියලා. ඉතින් දියැලි වාගෙන ආපු ගමන් තුන්වෙනි දියැල්ල පිටිපස්සෙන් තියෙනවා ජෝඩු ඇල්ල වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ජෝඩු ඇල්ල කියන්නේ ඔයාලට පේනවා මේ පිටිපස්සෙන් පේන දිය. ජෝඩුවක් විදිහට තමයි දෙපැත්ත වැටෙන ඉතින් ජෝඩු ඇල්ල කියලා තමයි මේ දියැල්ලට කියන්නේ. බලන්න මේක ලස්සන කොච්චර වෙයි කියලා. ඔන්නෝකයි ජෝඩු ඇල්ල කොහමද ලස්සන. ඉතින් මේ ලස්සන තියෙන්නේ මේ වැස්සත් එක්ක වතුර වැඩි වෙලා තියෙන දියැලි වල. ඉතින් එන කෙනෙක් පරිස්සමට එන්න. මොකද අපි දන්නේ කඳු මුදුන් වලට වැස්ස වැඩි වෙලා එකපාරටම වතුර වැටි වුණොත් අපිම තමයි අනාරක්ෂිත වෙන්නේ. ඉතින් ආරක්ෂාව තමයි ඉස්සල්ලාම තියෙන්න ඕන. ඉතින් එන්න මේ ඇවිල්ලා ස්වභාව සෞන්දර්යය නේ. ඉතින් මං එන ගමන් මං වැඩි සද්ද කරන්නේ නැතුව ආවේ. මොකද මම දැක්කා මේ ගස්වල බඹර තියෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති බඹරයක් කෑවොත් මොනවද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ජෝඩු ඇල්ල බලලා දැන් යන්න කියලා තමයි ලෑස්තිනේ. ඇත්තටම යන්න වෙන්නේ නැහැ. මාර වැස්සක් පහින්නේ. දැන් එතන විනාඩි 10ක් විතර ඉඳලා තාම වැස්ස පායන පාඩම් නැහැ. ඒ වගේ නම් මේකට මාරු විතර කූඩැල්ලු. මේ උත්තර වෙලා කරේ කූඩැල්ල කෑක අයින් කරපේක සපද්දේ දාලා තිබ්බට මේස් වලින් තමයි ඇතුළට ගිහිල්ලා කූඩැල්ලු. ඒකත් විදලා නැහැ ලේ බොන්න තරම්. ඉතින් ඇත්තටම කියනම් බෙල්ලෙත් එක්ක කූඩැල්ලෙක් හිටියා. මාරම මේ ගෙවල් පැත්තේ කූඩැල්ලු ඉන්නවා. ඒවට මේ තරම් මම දැක්කේ නැහැ කූඩැල්ලු. මේ කූඩැල්ලු 20ක් විතර දැන් අයින් කරා. මම දන්නේ තාම ඉන්නවද කියලා. මොකද සපත් දෙකයි මේස් එකයි හරිසමක් පුළා ඉඳලා එතන හොයන්න බෑ. ඉතින් බලමු. මම පොතේම try කරන්නේ අද මගේ මම plan කරගෙන ආපු අනිත් තව දියැලි ටිකක් තියෙනවා. ඒ ටිකත් බලලම මේ අද දවස නිමා කරන්න. ඉතින් මේ කාලගුණේ හරස් වෙනවා. මොනවා කරන්නද ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඒක කාලගුණේ කියන එක අපිට වෙනස් කරන්න බෑනේ. ඉතින් අපි බලමු මේ මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. නැත්නම් දෙන්න ගමන මෙතනින් අතර කරනවාද නැත්නම් ඉතුරු ටිකක් කන්ටිනියු කරලාම යනවාද කියලා. ඉතින් වැස්ස කියලා බලන්නේ 4 වෙනි දියැලලත් බලන්න තමයි යන්නේ. මම දැන් ඇවිල්ලා
ගෝමර පැත්තටම ඉන්නේ. ඉතින් මේ ඇවිල්ලා පතරෙන් දියල්ල දවසේ කාලිය වැටුණු ඇල්ල. ඉතින් මඩ නාලා ඉන්නේ අද හොඳටම. ඉතින් බලන්න මේ දියල්ල කොච්චර ලස්සනද කියලා. ඉතින් වතුර ඇත්තටම වැඩි. මේක ඇත්තටම මාර්ගෙට වයින්නේ මේ යන්නත් අමාරුයි. මොකද මේ ගල් සම්පූර්ණයෙන්ම දිස්සනවා. සම්පූර්ණයෙන්ම දෙන්න තියෙන්නේ. ඉතින් වතුර වැඩි වුණොත් මේකත් අපිට නිසා මම මෙතන බහින්නේ නැහැ. ඔයාලට මෙතන ලස්සන පෙන්නනවා. තියෙන්නේ ඉතින් පරිසරයේ විඳින කට්ටිය කොච්චර ආවත් මේ දැන්වලත් බිස්කට් පැකට් එතකොට හැමතැනම ප්ලාස්ටික් බෝතල් ගොඩ ගහලා තියෙනවා. කමන්නේ අපි ඇවිල්ලා පරිසරේ ඉඳලා අපි යන් ඉතින් එන කට්ටියට කියන්න තියෙන්නේ බිස්කට් කොළ දාලා යන්න එපා. මොකද මේ වගේ මේ මම ආපු පාර ඇත්තරම පොඩි අඩිපාරක් තියෙන්නේ. මං හිතන්නේ මිනිස්සෙක් මේ පාරේ දවසට 10ක් 15ක්වත් එනවද කියලා. මෙහෙම පාරකත් ඇවිල්ලා බිස්කට් කොළ දාලා යනවා කියන්නේ ඒ මිනිස්සුන්ට මට ඇත්තට කියන්න වචන නැහැ. ඔන්න ඔහමයි. ඉතින් ඔයාලට පේනවා මේ අවට මීදුමෙන් වැහිලා තියෙන්නේ. සීතලක් තියෙනවා. ලොකු සීතලක් නෑ. ඒනකට වැහිබර කාලගුණයත් එක්ක පොඩි සීතලක් තියෙනවා. ඔන්න ඔහමයි අද දවසේ 4 වෙනි දියඇල්ල. තමා දැන් ගියේ. දැන් බලමු පාරට ගිහිල්ලා මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. මොකද සෑහෙන අමාරුයි. අමාරුකුත් නෙමෙයි පාරේ තියෙන මඩ සහ මේ වැස්සත් එක්ක ඇත්තටම යන්න බෑ. මේ පැත්තේ පාරවල් ගොඩක් ලිස්සනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද හම්බෙන්නේ කියලා. පොඩ්ඩක් බලන්න. ඉතින් ඔන්න ඔහමයි දියඇලි 5ක සංචාරය අද නිමා කරෙන්නේ. ඉතින් උදේම පටන් ගත්ත ගමන වැස්සත් එක්ක ඇත්තටම ටිකක් අමාරු වුණා. ඒත් අතෑරියේ නැහැ. ප්ලෑන් කරගෙන ආපු දියඇලි 5ම බලලා ඉඳලා යන්න තමයි ලෑස්ති. ඉතින් මේ ගමන මෙතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟ ගමන නකල්සල දැවැන්තය හොයාගෙන යන්න තමයි මම තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපට කඳු හැම ඔක්කොම මීදුමෙන් වහගෙන ඉන්නේ. ඉතින් දියඇලි 5 කතාව මෙතනින් මම නතර කරනවා. ඊළඟ කොටසෙන් හම්බෙමු නකල්සල දැවැන්තය හොයාගෙන. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න,
සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් තවත් මේ වගේ සොදුරු සංචාරකෙන් හම්බ වෙමු. එතකන් ජය වේවා.